රක්ෂණය ගොඩක් කට්ටිය ඉතාම උනන්දුවෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ රක්ෂණය කියන දේ සම්බන්ධයෙන් දේශීය ආදායම් පනතට මේ අලුතෙන්ම ආපු සංශෝධන වලින් රක්ෂණය කියන කර්මාන්තයට මොන වගේ බලපෑමක්ද වෙන්නේ කියන එක. ඇත්තටම රක්ෂණය කියන එක අපිට ගොඩක් ඔය වෙල් ප්ලෑනර්ස්ලා ඒ කියන්නේ රක්ෂණ නියෝජිතයෝ අපිව හම්බ වෙනවාම කියන දෙයක් තමයි මේ ෆික්ස් ඩිපොසිට් එකක් දානවට වඩා වැදගත් වෙනවා රක්ෂණයක් දානවා. මොකද ෆික්ස් ඩිපොසිට් එකේ බදු අය කරනවා අපිට ටැක්ස් කැපෙනවා. හැබැයි මේ ඉන්ෂුරන්ස් එකක් දැම්මුත් මහත්තයා ඔයාගේ ටැක්ස් කැපෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මෙන්න මේ දේ මීට කලින් තිබුණ දේශීය ආදායම් පනතට අනුව ඇත්තටම ඒ දේ එහෙමයි. හැබැයි දැන් අලුතෙන්ම මේ දේශීය ආදායම් පනතට ගෙනල්ලා තියෙන මේ සංශෝධන ඇත්තටම මේක පාර්ලිමේන්තුවේ කෙටුම්පත් අවධියේ තාම තියෙන්නේ. මේක පනතට සංශෝධනයක් බවට පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මතුණයින් පස්සේ. මේක ඉදිරි දින කිහිපයක් ඇතුළත සමහරට මාසයක් වගේ ඇතුළත මේක සම්මත වෙන්න පුළුවන්. මේක 24 25 කියන අයවැයෙන් දිගටම ගෙනාපු අයවැය යෝජනා අනුව තමයි මේක දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒතර ගොඩක් දුරට අප්‍රේල් මුල වගේ ඉඳන් මේක ඉනැක්ටිව් ඇක්ටිව් වෙන්න පුළුවන්. එතකොට දේශීය ආදායම් පනතේ ඉස්සර තිබුණා ඇත්තටම ඔයාට ඉන්ෂුරන්ස් එකක් දාලා මේ ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙන මුදල ඒකට ඇත්තටම බදු කැපෙන්නේ නැහැ. බද්දට අදාළ නොවන දෙයක් විදිහට තමයි ආදායම් ප්‍රභවයක් විදිහට තමයි ඔයාට මේ ඉන්ෂුරන්ස් පොලිසි එකකින් ලැබෙන මුදල සැලකුවේ. හැබැයි මේ අලුත්ම දේශීය ආදායම් පනතට ගෙනල්ලා තියෙන සංශෝධන අනුව මේ 100% රක්ෂණ ප්‍රතිලාභ බද්දෙන් නිදහස් කියන දේ පොඩ්ඩක් වෙනස් වෙන්නයි යන්නේ. ඒ කියන්නේ නියාමනය කරනවා ඔයාට රක්ෂණයකින් ලැබෙන ප්‍රතිලාභ දැන් නියාමනයකට ලක් වෙනවා මොනවාද බද්දට යටත් වෙන්නේ මොනවාද බද්දට යටත් වෙන්නේ නැත්තේ කියලා. ඉස්සර වගේ 100%ක්ම ඔයාට ඉන්ෂුරන්ස් පොලිසි එකකින් ලැබෙනවා නම් මුදලක් බද්දට යටත් නැහැ කියලා සලකන්න බැහැ දැන්. හැබැයි කොටසක් තියෙනවා බද්දට යටත් කොටසක් තියෙනවා බද්දට යටත් නොවන. අපි බලමු මොනවාද මේ බද්දට යටත් කියලා. ඔයාලට පේනවා ජීවිත අවදානමක් අපි ඇත්තටම රක්ෂණය කරලා තියෙනවා නම් එතනදී ඔයාට ලැබෙන්න පුළුවන් මරණයකදී වන්දියක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඉන්ෂුරන්ස් පොලිසි එක මැචුව වුණොත් කල්පිරීමකට ලක් වුණොත් එතනදී ඔයාට ඔයාගේ ඉන්ෂුරන්ස් පොලිසි එකේ වැලියු එක හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අවුරුදු 5ක් 6ක් ගියාට පස්සේ වමනාවක් ඇති වුණොත් මේ ඉන්ෂුරන්ස් පොලිසි එක මම අයින් වෙනවා. එහෙම නැත්නම් ඔයාට සරෙන්ඩර් වැලියු එක. එහෙම නැත්නම් එතනදී ඔයාට ලැබෙන මුදල ලබාගෙන ඉන්ෂුරන්ස් පොලිසි එකකින් අයින් වෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා තුන මේ අලුත් සංශෝධනයේ යටතේ දක්වලා තියෙනවා ඔයාට බද්දට යටත් වෙන්නේ නැහැ කියලා. හැබැයි කවුරු හරි කෙනෙක් ඉතුරුම් ආයෝජනයක් විදිහට ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් විදිහට මේ ඉන්ෂුරන්ස් එක ඇතුලේ තියනවා නම් මුදලක් ඉන්ෂුරන්ස් පොලිසි එක ඇතුලෙන් කවර් වෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් විදිහට අන්න එතනදී දැන් බද්දට යටත් වෙන්න අදාළ සංශෝධන ඉදිරිපත් කරනවා. ඒතර මම කලින් කිව්වා වගේම මෙතන පෙන්වන්නේ ඔයාට ඔයාගේ ඉන්ෂුරන්ස් පොලිසි එක අත්හැරීමකට ලක් කරනවා නම් කිසියම් කාලයක් ගිහිල්ලා සරෙන්ඩර් වැලියු එක ගන්නවා නම් ඒක බද්දට යටත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ඉන්ෂුරන්ස් එකෙන් මරණයක් හරි ඔයාට ඩෙත් ක්ලේම් එකක් හම්බ වෙනවා නම් ඒක බද්දට යටත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ඉන්ෂුරන්ස් එක මැචුව වෙනවා නම් පරිණතභාවයට පත් වෙනවා නම් එතනදී බදු ගෙවීමකට ලක් වෙන්නේ නැහැ. හැබැයි අපි මෙහෙම හිතුවොත් අපේ දේශීය ආදායම් පනතේ දැන් අලුතෙන්ම ගෙනල්ලා තියෙන මේ සංශෝධන අනුව අවස්ථා දෙකක් ලබා දෙනවා ඔයාට බද්දට යටත් වෙන්න ඕනි කියලා අවස්ථා දෙකක්. ආ කියන එකකින් පෙන්වන්නේ සේවා නියුක්ති ආදායම හෝ ව්‍යාපාරික ආදායමක් සංයුක්ත වන්නා වූ ජීවිත රක්ෂණ ඔප්පුවක් යටතේ ලැබෙන යම් මුදල් ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයාට රැකියාවෙන් ප්‍රතිලාභයක් විදිහට හරි ව්‍යාපාරයේ ප්‍රතිලාභයක් විදිහට රක්ෂණ ඔප්පුවක් ඇතුලෙන් මොනාහරි මුදලක් හම්බ වෙනවා නම් අන්න ඒක දැන් බද්දට යටත් කරනවා. ඒ වගේම කියන එකකින් දැන් ගෙනල්ලා තියෙන සංශෝධනයේ කියන එකකින් පෙන්වම් කරන්නේ ඔයාට යම්කිසි වාර්ෂික ගෙවීමක් හම්බ වෙනවා නම් එහෙම නැත්නම් විශ්‍රාම වැටුපක් හරි විශ්‍රාමික ගෙවීමක් හරි විශ්‍රාමික පාරිතෝෂිකයක් හරි රක්ෂිත තැනැත්තාගේ මරණයකදී හැරෙන්න මේ විශ්‍රාමික ගෙවීමක් විදිහට වාර්ෂික ගෙවීමක් විදිහට ඔයාට යම්කිසි මුදලක් ලැබෙනවා නම් අන්න එතනදී ඒක දේශීය ආදායම් පනතේ මේ අලුත්ම සංශෝධන අනුව බද්දට යටත් ආදායමක් විදිහට සැලකිල්ලට ගන්නවා. ඇත්තට මෙතන විශේෂ දේ තමයි මේක ඉස්සර මේම තිබුණ නැහැ. ඕනෑම මුදලක් ඔයාට රක්ෂණය හරහා ලැබෙනවා නම් ඒක ආදායම් බද්ද
ගෙවීම සඳහා තක්සේරු කරන ආදායමට සැලකිල්ලට ගත්තේ නැහැ. හැබැයි දැන් මේ අලුත් සංශෝධනය යටතේ මෙන්න මේ අවස්ථා දෙක තුලින් ඔයාට ලැබෙන මුදලක් ආදායම් බද්දට යටත් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ ඔයාට රැකියාව හරහා ලැබෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් පොලිසි එකක් විදිහට ලැබෙනවා නම් ඔයාට විශ්‍රාමික පාරිතෝෂිකයක් විදිහට මුදලක් ලැබෙනවා නම් මේ ඉන්ෂුරන්ස් එක හරහා අන්න එතනදී ඒක ඒ මුදල ආදායම් බද්දට යටත් වෙනවා. එතකොට මම මෙතන පැහැදිලි කරන්න පොඩි ටේබල් එකක් දාලා තියෙනවා. එතකොට ජීවිත රක්ෂණ කියන අවදානමේදී අවදානම නම් ඔයා රක්ෂණය කරලා තියෙන්නේ ඒක ඇත්තටම බද්දට යටත් වෙන්නේ අර අවස්ථා තුනේදී. බද්දට යටත් වෙන්නේ නැහැ අවස්ථා තුනේදී. මොනවාද අවස්ථා තුන? කල්පිරීමකදී, එහෙම නැත්නම් රක්ෂිතයාගේ මරණයක් සිදු වුණොත්, එහෙම නැත්නම් ඔයාට ඉන්ෂුරන්ස් එකෙන් අයින් වෙනවා කියලා හිතලා සරෙන්ඩර් වැලියු එක ලබා ගන්නවා නම්, ගෙවානිමි ඔප්පුවක් බවට පත් කරන ගන්නවා නම් එතනදී ආදායම් බද්දට යටත් වෙන්නේ නැහැ. හැබැයි අනිත් අවස්ථා දෙකේදී ඔයාට ආදායම් බද්දට ලක් වෙන්න වෙනවා. එතකොට අපි දෛනික ක්‍රියාවලියෙන්දී අපි VAT SSCL වගේ වක්‍ර බදුත් ගෙවනවා. ඒ වගේම අපේ තක්සේරු කළ හැකි ආදායම වර්ෂයකට ලක්ෂ 18ට වැඩි නම් අපි බදු ගෙවනවා. අන්න ඒ බද්ද ඇතුළේදී මෙන්න මේ රක්ෂණ ප්‍රතිලාභත් ඔයා තක්සේරු කළ හැකි ආදායම ඇතුළට ගන්න ඕනේ. අර මම කිව්ව ආ සහ අයන්න සහ ආ කියන දෙක ඇතුලෙන් ඔයාට මොකක් හරි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒක තක්සේරු කළ හැකි ආදායම ඇතුළට ගන්න ඕනේ. හැබැයි ඔයාට ලැබෙන රක්ෂණය හරහා ලැබෙන මුදල මරණයකදී, එහෙම නැත්නම් ඔප්පුව කල්පිරීමකදී, එහෙම නැත්නම් ඔයාගේ ගෙවානිමි ඔප්පුවක් බවට පත් කරගන්නවා නම් ඔයාගේ රක්ෂණ සැලසුම, අන්න ඒ අවස්ථා තුනේදී ඔයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් මට හිතෙනවා මම පැහැදිලි කිරීම හොඳින් කරා කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ විවෘතයි. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ කමෙන්ට් එකක් දාන්න.